මේවා මේ රසිකයන්ට විස බීජ දීලා එයත් එක්ක මෑනේ මෑත් එක්ක යන්නේ ගාලා මේක කොටවන. දැන් මේ රටවල් ලෝකේ කොටවල තියෙන වගේ කපුට කොටන මොකක් හරි මහත්තිලව්වක් දාලා ඉතින් කච ලිඳක් ගාවට යන මේ අද දන්නවද අරයා මෙහෙමනේ. අනේ උඹ කත වහගෙන ඉතපිය. අරයා මෙහෙම. ඔය වගේ එන ගොබ්බ නන්නතර අනුන්ගේ කේලම් අහන මේ වගේ සුන්දර රටක ඉන්න ගොබ්බ ජනතාව මම දැකලා නැහැ. අනේ thank you. අනිත් එක ලෝකේ කිසිම රටක මම දැකලා නැහැ වැසිකිළියක මූත්‍රා කරොත් වතුර දාන්න කියලා ලියලා තියෙනවනේ මේ රටේ. දැන් එහෙම රටක් අපේ මේ සුන්දර රට. ලෝකේ කොහෙවත් දැකලා නැහැ මන් දන්නේ ඒ රටවල් එක්ක වැරදි. මූත්‍රා කරොත් වතුර දාන්න කියලා ලියලා තියෙනවා චෝක් කෑලි වලින් අඟුරු කෑලි වලින් ලැකර් වලින් නිකල් වලින්. ඒ කියන්නේ එතෙන්දී වෙන්නේ හරි සන්තෝෂෙන් යනවා චූ කරනවා. සන්තෝෂ වුණාට පස්සේ අමතක වෙනවා. ඊට පස්සේ අනිත් එක්ක නෑනකොට පොඩි නිකන් පර්ෆියුම් සුවඳක් එනවා. ඊට පස්සේ වතුර දාන්න කියලා පොල්ලක් අරන් ඇවිල්ලා මැරෙන්න ගන්නද. එතකොට මූත්‍රා කරන්නයි ගුටි කන්නයි හත්තිලා ඔය දෙකක් බෑ. දැන් ඒ වගේ මහ විශාල වටිනාකමක් තියෙන පොඩක් නිස්සද්ද ඉන්නවා. වීලු නෙමෙයි කරන්නේ මේවා මේ මම වගේ පුජ්‍යලෙක් මේ වගේ විශාල ITN එකට ආපුවම මේ වගේ දේවල් මං වගේ කෙනෙකුට වෙනවා. ඒවා අවසන්නේ මේ අපේ ශ්‍රේෂ්ඨ මගේ මිත්‍රයා. ඉතින් මම කතා කරන්න ගත්තම 12 කීයද. ඉතින් තා වැඩ ගන්න දික් කරන්නත් බෑ. ඒවට ගෙවන්නෙත් නෑ. අනිත් එක ලයිට් බිල් මේ දවස්වල වැඩි. මං නම් හැබැයි හැන්දෑවේ 6ට බුදියන්නේ. නැගිටින්නේ පහමාරට. මට බිල් ගෙවන්න අවශ්‍ය නෑ. මොකද මං ඔක්කොම කරන්නේ දවල් වරුවේ. ඉතින් ඒ වගේ මං හරි ආසයි ලයිට් බිල් ඇත්තටම වැඩි වුණාටත් මං කැමතියි. මොකද මේ හරියට එතකොට ළමයි බුදියගෙන ඉගෙන ගන්නවා. නැත්නම් laptop tinton later laptop people etlon not internet withdrawn browser දැන් මේ ads එකම world එකේ තියෙන කෙලවරේම ad එක copy කරනවා එළි වෙනකන් ඔක්කොම marketing කට්ටිය. copy කරලා උදේට දානවා මගේ එකක් වගේ. යකෝ පිටේ එකක්. ඒ වගේ ගොබ්බ copy කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මම මේ කියන්නේ අපි නිර්මාණශීලී නෙවෙයි. දැන් මට එහෙම නිර්මාණ ගතියක් නැහැ. දැන් මේ වැඩසටහන මම බලෙන් අරගත්තේ නැහැ. මට මේ ලොගෝ පුතා දුන්නා. දැන් මම දෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ කියන්නේ තමන් මූත්‍රා කරනවා නම් තමන්ට මූත්‍රා බරක් තියෙනවා නම් හත්යල මේ මුළු ලෝකෙම ඉල්ලන්න. ඒක කරාට පස්සේ වතුර දාන්න. ඒක ලියන්න එපා. මම කියන්නේ තමාට කියයි මේ මිනිස්සුන්ට පිස්සුද? ඇයි මේ වගේ දෙයක් කිව්වේ? ඇයි මේවා කියන්න බෑ? ඒවා කියන්න බෑ ඒනොට කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දෙයියන්ගේ පිටයි අපි හැමෝම හිත හදාගෙන ඩෙනිසන් සහෝදරයත් එක්ක නෙවෙයි ඔක්කොමත් එක්ක ඇඩ් කරන්න ඕන. ඒතකොට මට වඩා හොඳට ඇඩ් කරනකොට මට නිකන් කරන්ට් එක වදින්න හොඳ නෑ. එයාට මේමයි chance එක මෙයාගේ සීන් කපන්න පික්චර් එකේ හරියට ලිනාට්‍ය හරි තිරනාට්‍යයේ කියවනකොට අහිංසක රංගන ශිල්පියා ඉන්නවා සීන්ස් 7ක. කේවල ඉවර වෙනකොට ෂූටින් කරනකොට සීන්ස් 2යි. අර 7න් 5ක් අනිත් සහෝදර ශිල්පියා කපනවා. ඒ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් එක්ක හම්බෙලා, එක්ක ඩිරෙක්ටර් හම්බෙලා, එක්ක ප්‍රොඩක්ෂන් මැනේජර් හම්බෙලා, එක්ක ප්‍රොඩියුසර් හම්බෙලා. එක්ක ප්‍රොඩියුසර්ගේ හොඳම රඹුටන් කඩන්නේ එයා. ඒ ඉඳලා යාගේ සීන්ස් වැඩි අරයා කියවන්නේ. ඒකවල අර දක්ෂ නළුවා ගෙදර. කරන්න බැරි එක්කිනා මහපාරේ. එයාට ඌ කියනවා දක්ෂ එක්කෙනා ගන්න විදියක් නැහැ. විලි ලැජ්ජාවක් තියෙන සමාවෙන්න කතා කරනවා.